දැන් පුතා මේ අපේ දුවත් එක්ක මේ සම්බන්ධය පටන් ගන්න කොච්චර කාලද? දැන් අංකල් අවුරුදු 3ක් විතර වෙනවා. අවුරුදු 3ක් විතර වෙනවා. අපි මේ කැම්පස් කාලේදීනේ යාළුවනේ. කැම්පස් කාලේනේ. පුතානේ ඔය මැනේජ්මන්ට් ඩිග්‍රියක් කරන්නේ නේ? අනේ නෑ අංකල්. මම මේ IT ඩිග්‍රිය නේ කරන්නේ. IT? ඇයි අංකල් මේ මැනේජ්මන්ට් කරන්න කියලා ඇහුවේ? නෑ නෑනේ. මට වැරදීමක් වෙන්නේ. වැරදිලා වෙන්නේ. මේක තමයි. පුතා ගෙවල් මේ කොට්ටාවේනේ නේ? කොට්ටාවේ? අනේ නෑ අංකල් මම නිට්ටගොයිනේ. නෑ මට ඇහුනේ මේ පුතා කොට්ටාවේ කියලා කියනවානේ. අංකල් ඇයි මං කොට්ටාවේ කියලාද? කවුරුද කිව්වද? නෑ ඉතින් අපේ දුව හැමදාම රැට මේ පුතත් එක්කනේ වීඩියෝ කෝල් එකේ ඉන්නේ නේ. කොල්ලෝ අයි ස්ටෑන්ඩ් එක ගන්න. අරගකින් සුපුණ අහන්න හදනවා බං. නෑ ඌ බං මෙහෙම හරියන්නේ නෑ මාත් අහන්න ඕනේ බං ගිහිල්ලා. ඉතින් උඹ ඇයි අහන්නේ නැත්තේ? අහන්න ඕනේ බං උනාට ලැජ්ජයි බං මට. ලැජ්ජ වෙවි ඉඳලා මේක කරන්න බෑනේ ඈ. උඹ දැන් අවුරුද්දක් තිස්සේ ජිම් ගියානේ ඕකෙ ඉම්ප්‍රෙස් කරන්න ඕනේ. ගියා නේද උඹ? කොහොම ලැජ්ජ වෙවි හිටියොත් උඹට කවදාවත් ඕකෙ දිනා ගන්න හම්බෙන්නේ නෑ. උඹට මේ ජීවිතේ උඹට දිගු ගමනක් යන්න ඕන නම් රිස්ක් එකක් අරගෙන ඉස්සරහට වැඩ කරන්න වෙනවා. හරිද? උඹ never give up මචං. හරිද? believe in yourself ඈ දැන්ගින් ආපන් ඵලයක්. දැන්ගින් ආපන් උඹ ලැජ්ජ නොවි ගට් එක අරගෙන ගිහින් ආපන්. දැම්ම ඵලයක්. මචං මං අහනවා මචං අද මම කොහොම හරි අහනවාද? මම එක එක කැමැත්ත අරගෙන තමයි නතර වෙන්නේ. මට පැයක් දියා. පැයෙන් ගේල උඹට කියන්න විස්තරي. That's my boy. කේමක් ගහයු. ඔලුපියන් පත්නවා අඩෝ මොකෝ උනේ මචං ඇහුවා සිරාවට මාරවා ඒක ඉතින් මොකෝ කිව්වේ ඒකට ලැජ්ජයි දිනද කොහොමද බා දැන් DP එක පේන්නෙත් බෑ ලැජ්ජයි දෙන්නේ ඉතින් DP එකෙන් ගලා උඹට කියන්න මේ ලාස්ට් සීන් පේන්නෙත් බෑ ඒකට එන්නටම ලැජ්ජයි දිලවා ලාස්ට් සීන් පේන්නෙත් ඒ කියන්නේ මේ මෙසේජ් ඩිලිවර් වෙන්නෙත් නෑ මාත් එක්ක කතා කරන හොඳටම ලැජ්ජාවෙන්ද කොහොමද බා ඒක තමයි නේද මාර ලැජ්ජාවනේ වගේ ලැජ්ජාවට එන්නේ නැති බා ලැජ්ජාවට එන්නේ අනේ වත් දවසක් නේවි අපිත් අපේ හිනවලට තාත්තත් එක්ක බෙහෙත් ගන්න ගියා එන්න තාත්තා හරි හරි ඉතින් දොස්තර මහත්තයා මේ අපේ පුතාට සනීප නෑනේ. මොකද්ද තාත්තා මෙයාට තියෙන අසනීපේ? අසනීපේ. මොකද්ද පුතා අසනීපේ? බඩ රිදෙනවා. බඩේ අමාරු නේ. බලන්න ඔය. බඩ රිදෙනවා. ඒතර තාත්තා ඊයේ මොනවද ඔයගොල්ලෝ රැට ගෑවේ? පුතාට මොනවද කන්න දුන්නේ? කාපුවා නේද? ડોක්ටර්. පුතා ඊයේ මොනවද රැට කෑවේ? ජීරෝදද? ඔව් චිකන් උයි වතුයි. මම බඩේ අජීර්ණයක් වෙන්නේ නැති. මට නම් හිතෙන්නේ ජීර්ණයක් වෙන්නේ නැති නේද පුතා? ඔව් තුන් හතර පාරක්ම මේ ගියා. ඉන්නු මම බෙහෙත් ටික ලියන්න. හරි ડોක්ටර් බෙහෙත් ලියන්න. ඒක නෙමෙයි තාත්තේ. මේ ළමයාගේ වයස කීයද? මොකද ડોක්ටර්? වයස නේද?
පුතාට මතකද මයිත මේ අම්මට ගොල්ල ගන්න වෙයිනද පුතා මම ටංකල් අරන් හරි තාත්තා වයස කීයද බලන්නේ 8යි 8ක් වෙනවද ඔය ළමයා ડોක්ටර් 8යි මතක තිබ්බා කන්ෆර්ම් කරගන්න ඕනේ අර ડોක්ටර් නේ හඳුනන මේ තාත්තේ මේ ළමගේ නම මොකද්ද? ඔයාලත් තාමද ඔයාලටම කියලා කස්ටමයිස් කරපු ටීෂර්ට්ස් මහගන්න සබ්ලිමේෂන් කරපු එම්බ්‍රොයිඩර් කරපු ස්ක්‍රීන් ප්‍රින්ටිං DTF මේ හැම එකම දාලා කැම්තිම් විදි ටීෂර්ට් ඩිසයින් එකක් හදාගන්න ඔයාලටත් දැන් පුළුවන් ඔයාලගේ කැම්පස් එකට ඔයාලගේ ස්කෝලෙට ඔයාලගේ කම්පැනි එකට ඔයාලගේ ටීම් එකට ටීෂර්ට් එක්ක ඔයගොල්ලෝ කැමති ඩිසයින්ස් වලට නැත්නම් ඔයගොල්ලෝ අපෙන් කැමති ඩිසයින් එකක් හදාගෙන වැඩ කරගන්න කැමති නම් කතා කරන්න PA clothing මෙන්න මේ නම්බරයට කතා කරලා අදම ඔයාලගේ ඕඩර් එක ප්ලේස් කරන්න අමතක කරන්න එපා. ඉතින් ටක් ගාලා කෝල් එකක් දෙන්න. මෙන්න නම්බරේ.